මුස්ලිම් හැමෝම රාමසාන් උපවාසය කරන්න ඕනද? අද වීඩියෝ එක රාමසාන් ගැන. රාමසාන් රාමදාන්. එහෙම නැත්නම් නෝම්බි මාසය කියලා කියන්නේ මුස්ලිම් අය තමන්ගේ දෙවියන් වෙන අල්ලා දෙවියන්ට ගෞරව කිරීම සඳහා සහ තමන්ගේ ආත්ම දමනය කිරීම සඳහා කරන උපවාසය. මේක සම්පූර්ණයෙන්ම මාසයක් තිස්සේ තියෙනවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවස, ඒ කියන්නේ පෙබරවාරි 24 වෙනිදා වෙද්දී නිල වශයෙන් රාමසාන් මාසය පාටන්ගෙන ඉවරයි. අපි දැන් බලමු රාමසාන් උපවාසය කොහොමද හරියටම කරන්න කියලා. ඔක්කොටම කලින් මතක් කරන්න ඕනේ මම මුස්ලිම් කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මේ කියන දේක වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා නිවැරදි කරන්න අමතක කරන්න එපා. හරි. රාමසාන් උපවාසය පටන් ගන්නේ පාන්දර. පාන්දර කියන්නේ පාන්දර 4ට. මොකද ඉර උදා වෙන්න කලින් කෑම බීම ආරන් යාඥා කරලා ඉවර වෙන්න ඕනේ. පාන්දර 4ත් 4:00මාරත් අතර මේගොල්ලෝ උදෑසන ආහාරය ගන්නවා. මේ අතරින් වැඩිපුර ජලය පානය කරනවා. මොකද ඉර උදා වුණාන් පස්සේ ආය උපවාසය අතාරිනකන් ජලය පානය කරන්න බෑ. උදෑසන ආහාරය අරන් ඉවරුණාන් පස්සේ මේගොල්ලෝ 5:00මාරත් අතර උදෑසන යාඥාව සිද්ධ කරනවා. උදෑසන යාඥාව ඉවරුණාන් පස්සේ සුපුරුදු විදිහට තමන්ගේ රැකියාව අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා. දහවල් යාඥාව තියෙන්නේ 12:00මාරට. මේ වෙලාවේ තමයි අපි හැමෝම දන්න අල් කුරානේ කියවන්නේ. ඊට පස්සේ තියෙන්නේ සවස යාඥාව. මේක තියෙන්නේ හවස 3:00මාරත් 4ත් අතර. මේගොල්ලෝගේ මේ උපවාසය ඉවර වෙන්නේ ඊට බැස්සයින් පස්සේ. ඒ කියන්නේ සාමාන්‍ය 6:20ට විතර තමයි මේගොල්ලෝ මේ උපවාසය අතාරින්නේ. ඒ සාම්ප්‍රදායික උපවාසය අතාරින්න මේගොල්ලෝ කරන්නේ රට ඉඳි කාලා වතුර බොන එක. ඊට පස්සේ තමයි හවස යාඥාව 6:00මාරට පටන් ගන්න. මේ යාඥාව ඉවර වෙලා පවුලේ හැමෝම එකතු වෙලා කෑම ගන්නවා. තාරවිග් යාඥාව. ඕගොල්ලෝ සමහරක් විට අහලා ඇති, සමහරක් විට අහලා නැතුව ඇති. තාරවිග් යාඥාව කියන්නේ රාමසාන් මාසයටම විශේෂිත මේගොල්ලොන්ගේ යාඥාව. මේක තියෙන්නේ රෑ 8ත් 10:00මාරත් අතර කරන්න. ඒ හින්දා මේගොල්ලෝ කෑම අරගෙන පල්ලියට ගිහිල්ලා මේ යාඥාව කරනවා. සාමාන්‍යයෙන් රෑ 10:00මාරට විතර තමා මේගොල්ලෝ නිදාගන්නේ. මොකද උදේම නැගිටින්න ඕන නිසා. අපි දැන් බලමු මේ උපවාස මාසය තුළ මේගොල්ලෝ කරන්න ඕන දේවල් සහ කරන්න ඕනේ නැති දේවල්. කරන්න ඕන දේවල් විදිහට දක්වලා තියෙන්නේ උපවාසයේ නිරත වීම, අල් කුරානයේ කියවීම, નિયમિત පරිදි යාඥා කිරීම සහ දුපත් අයට උදව් කිරීම කියලා. ඒ වගේම නොකළ යුතු දේවල් විදිහට දක්වලා තියෙන්නේ බොරු කීමෙන් වැළකීම, තරහ නොගැනීම සහ ඒ වගේම ඉර බැස්සයින් පසු උපවාසයේ අතාරිනකන් ලිංගික ඇසුරුකම් වලින් වැළකීම කියන ඒවා. මේ කාලේටම හදන පල්ලියේ කැඳ එකත් සුවිශේෂී තැනක් ගන්නවා. ඕගොල්ලෝ බීලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ සැරේ ඒක බොන්න ඕනේ. මොකද ඒක මාර රසයි. වගේම පොඩ්ඩක් සැරයි. සමහර අය කියන විදිහට මේ කැඳ එක දෙන්නේ බඩගින්න වැඩි කරන්න. දැන් ඔකම බලන් හිටපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මම දැන් මේ කියන්න යන්නේ. හැම මුස්ලිම් කෙනෙක්ම රාමසාන් උපවාසය කරන්න ඕනද? නෑ. එහෙම එකක් නෑ. මේ රාමසාන් උපවාසයෙන් ඉවත් වෙන එහෙම නැත්නම් වළංගු නොවන කොටාස කීපයක් ඉන්නවා. අපි බලමු ඒ කවුද ඒ කොටාස කියලා. නිදන්ගත හෝ తాවකාලික රෝග වලින් පීඩා විඳින රෝගීන්, ඒ වගේම වයස්ගත වැඩිහිටියන්, ගර්භණී මව්වරුන්, ඒ වගේම මොසප් චක්‍රය ක්‍රියාත්මක වෙලා ඉන්න ගැහැණුන්, ඒ වගේම සංචාරකයන්ොත් මේ රාමසාන් උපවාසයෙන් ඉවත් වෙනවා. හැබැයි තොරතුරු දැක්වෙන විදිහට මේ කිසිම හේතුවක් නැතුව උපවාසය කරන්නේ නැති අය පාප කර්මයක් සිදු කරන බව සඳහන් වෙනවා. වීඩියෝ එක හොඳ නම් subscribe කරලා like එකකුත් දාන්න අමතක කරන්න එපා. මට මොන හරි දෙයක් මග යනවා නම් පහලින් කමෙන්ට් කරලා යන්න.